අමාරුවෙන් ස්ට්‍රෙස් වෙලා ඒ ලෙවල් කරන්න එපා. ඒ ලෙවලුත් මම කියන්නේ ඒකයි. මම ගොඩක් අය කියන කතාවක් නෙමෙයි මම කියන්නේ. මම ගොඩක් අය කියන ඒකට ඔපොසිට් දෙයක් මම මේ කියන්නේ. මොකද අපේ ලංකාවේ හැමෝම ට්‍රැඩිෂනල් විදියට හැමදාම එකම කතාවක් නේ කියන්නේ නේ. මැරියම් ඒ ලෙවල් වලට මහන්සියක් මෙහෙම මහන්සි වෙන්න ඕනේ තමයි. මමත් ඒ ලෙවල් උගන්වන්නේ. මමත් කැමති ඔයාලා කැම්පස් යනවා තමයි මමත් කියන්නේ. ඒ වුණාට බොරුවට මැරෙන්න ඕනේ නැහැ. තමන්ට පාත් එකක් පේන්න තියෙනවා නම්. දැන් උදාහරණයක් විදියට ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන් නම් ඔයාට IT පැත්තෙන් නම් යන්න ඕන. ඔයා බොරුවට මැත්ස් කරගෙන දගලන්න ඕනේ නැහැ දැන්. ඒ ඔයාට මැත්ස් හොඳට පුළුවන් නම් කමක් නැහැ. ඔයාට O level හොඳ රිසල්ට් එකක් එක්ක ඔයාට මැත්ස් ෆිසික්ස් පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට O level මැත්ස් වලටත් ඒ සයන්ස් වලටත් එනවා. හරි? ඔය දෙකම ඒ විදිහට නම් ඔයාට A level මැත්ස් කරගන්න ගේමක් නැහැ වගේ නම් ඔයා මැත්ස් එක IT කරන්න එක කමක් නැහැ. හැබැයි එහෙම නැතුව ළමෙක් බොරුවට හිර වෙලා පට්ට අමාරුයි මේක ඒත් මැත්ස් කරනවා. එහෙම ඕනේ නැහැ. පැහැදිලිද? එහෙම කරන්න එපා. ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. හැබැයි IT නම් ගෝල් එක හරි වෙන කවුරු හරි කෙනෙක් ICT කරනවා නම් මැත්ස් එක්ක අනිවාර්යෙන් එයාගේ ටාගට් එක තියෙන්න ඕන IT පැත්තෙන් විතරයි. ඔයා වෙන ඇම්බිෂන් එකක් තියාගෙන ICT එක මැත්ස් කරන්න එපා. හරිද? මම අර ඉංජිනේරින් යන්න කියලා කියන්නේ මම මේ ඉංජිනේරින් කියලා කියන්නේ IT පැත්තේ ඉංජිනේරින් නෙමෙයි. මොරටුව ගිහිල්ලා අර කියන මොරටු හරි පෙරදිනේ හරි ගිහිල්ලා අර හයිඩ්‍රොලික් පැත්තට ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් ඒව නෙමෙයි. IT ඉංජිනේරින් පැත්තට යන්න පුළුවන් මේකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැතුව අර මැත්ස් අමාරු නම් තමන්ට ලේසි සබ්ජෙක්ට් තුනක් තෝරගෙන කූල් එකේ යන්න එච්චරයි. හරි. මැත්ස් ඕකේ නම් අවුලක් නැහැ. මොකද මැත්ස් කියලා තියෙන්නේ මැත්ස් නෙමෙයි වැඩිපුර තියෙන්නේ සයන්ස්. මැත්ස් වල ගොඩක් තියෙන සයන්ස්. සයන්ස් අවුල් නම් මැත්ස් කරගන්න ගියාමත් අවුල් වෙන්න පුළුවන් ඒකින්ද. හරිද? ඔව් මම දැක්ක ටෙක්නොලොජි වලට කේකියව කියලා ගහනවා. ගණන් ගන්න එපා. ලැන්ග්වේජස් ළමයි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ලැන්ග්වේජස් තමයි දැන් ඔයාලා ලැන්ග්වේජස් තෝරගන්න නැති මොන හරි ඔයාලට ස්පෙෂල් නීඩ් එකක් නිසානේ. ඒ කියන්නේ ඔයාගේ මොන හරි ඇම්බිෂන් එකක් ඇතිනේ. ඒකට ප්ලෑන් කරලානේ. එතකොට ඒක ඕකේ. කොහොමත්ම දැන් ඉස්සර වගේ නෙමේ IR පැත්ත. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පැත්ත ගොඩක් ඕපන්. ඒ පැත්තට ලැන්ග්වේජ් වලින් යන්න පුළුවන්. ටෙක්නොලොජි පැත්ත ගැන කියනවා අර මැත්ස් ඩිග්‍රිය උඩින් තියාගෙන එහෙම එකක් නෑ. ඒක මිනිත් ළමයාගේ අවශ්‍යතාවයන් මත එන එකක් ඒක. හරිද? ඔයාලට කට්ටිය තැන් වල කියයි මේ මැත්ස් ඕගලන්ට හම්බෙන්නේ ඉංජිනේරින් එකක් නෙමෙයි අනම් මනම් ගණන් ගන්න එපා. ඒක වෙන කතාවක්. අපි මේක කරන්නේ අපිට ලේසි ඉඳනේ. හොඳ ටාගට් එකක් තියාගෙන ඒ වලට මහන්සි වෙන තියෙන තව හරියටම අවුරුදු 2යි. ඔයගොල්ලන්ට දැන් ඉඳලා හරියටම අවුරුදු 2යි. මේ අවුරුදු 2 වෙන මොනවත් නැතුව කිසිම දෙයක් නැතුව කිසිම දෙයක් කියන්නේ කිසිම දෙයක් ඔෆර් එකක්වත් කරන්න එපා. හරිද? කෙනෙක් කියයි එහෙම කරගත්ත අය ඉන්නව නේද කියලා. ඔයාට මොන ප්‍රශ්න තිබුණත් OLS කරන කාලේ ඒක එතනින් තියලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න. ඊයේ රිසල්ට්ස් ආවේ අද සාමාන්‍යයෙන් අලුතෙන් ජීවිතේ පටන් ගත්තා වගේ දවසක්. සාමාන්‍යයෙන් එහෙමයි. OLS රිසල්ට් ආවට පස්සේ අද නිකන් අලුතෙන් ඉපදුන රීබෝන් වගේ සීන් එකකින් තමයි අද ඉන්නවා. හරිද? මිනිස්සු බණී ගණන් ගන්න එපා. ඒ අදාළ නැහැ. මේ කණෙන් අහලා නිකන් පිට කරන්න. මිනිස්සු ඔය කියන කතා කවුරුත් විභාග දීලා දෙන්න අපිට එන්නේ නැහැ නේද? පාඩම් කරන කවුරුත් එන්නේ නැහැ. සමහර නානා ප්‍රකාර ප්‍රශ්න දෙයක් ළමයි විභාග කරන්නේ. ඒකින්ද ඒ වැඩන්නේ අපිට මිනිස්සු කියන කතා වැඩන්නේ අපිට කොච්චර කතා කියනවද? අපි ගණන් ගන්න නැහැ. ඒ හින්දා කවුරුත් කියන ඒ වැඩන්නේ නැහැ. හැබැයි ඔයා A levels කරනවා නම් මගේ එකම ඇඩ්වයිස් එක තමයි A levels එක වෙන දේවල් කරන්න එපා.